තියාගන්න අපි ඕල කාට හරි දැන් ඔයාට මේකට පිළිවෙල කීයක් වගේ ගියාද? මේකේ මාමේ ක්ලස් 10000ක් ගියේ ඒ කාලේ ගණන් කොරෝනා කාලේ ගණන් වැඩි එතකොට. දැන් 80000කින් පුළුවන්. 80කින් 70කින් පුළුවන් දැන් මේක හදන්න. දැන් මේක හිතවල කී කාලයක් වෙනවද? මේකට මාමේ මාස මේකට මාමේ දැන් මේ 11 වෙනි මාසේ. මේ පැල ටිකට. ඔව් මේ ගස් වලට මාස 11ක් වෙනවා. මේ දෙවෙනි වගාව. එතකොට මේ නෙට් එක ගහන්න ඔයාට මේ කොහොමද මේ එතකොට දැන් 80000කට වගේ පුළුවන් නේ? ඔව් 70ක් 80ක් අතර පුළුවන් මාමේ දැන්. එතකොට මේ ලී කණු දාලා. ලී කණු දාලා. නෑ නෑ දැන් GI දාලා ඉල්ලව 70ක් වෙන්න පුළුවන් මාමේ. දැන්. ඔව් ඉස්සර මේ ලී කණු හිටවන්න නැතුව මේ දැන් යකඩ වලින් පුළුවන් 70න් 80න් ඉස්සර ලී කණු හිටව තමයි 1.10 ගියේ. එතකොට මේ දැන් ගාන අඩුයි. මෙතන වර්ගඩි කීයක් වගේද? මේක වර්ගඩි 600ක් තියෙනවා. 600. ඔව්. එතකොට 600 තමයි යාමේ. එතකොට වාදන දාවන මාර්කට් කොච්චර යාදම ගන්න. මාසෙකේ මාමේ මේකේ පළවෙනිම නම් ආවා 53000 60000ක් ආවා. දැන් 40 45 වෙනවා මාසෙට. මාසෙට. ඔව් ගස් 90යි. ගස් 90. ඔව්. එතකොට ඔයා මේකට මේ මොනවාරි පෝරෝගයක් භාවිතා පෝර දාන්නේ මාමේ අපේ ඔය දැන් කට්ටිය වලකට අපේ ඇමරිකන් තාක්ෂණයෙන් හදපු ඇල්බර්ට් සොලියුෂන් එක දානවා K44 එක දානවා ඊට පස්සේ කැල්සියම් නයිට්‍රේට් එක දානවා ඒක මාමේ දවසක් කර දවසක් මම ඉස්සරන දවස ගන්න දැන් ගස් ලොකු ඉඳලා දවසක් කර දවසක් ඒක කියන්නේ දවසකට ග්‍රෑම් එකක් වටෙන්න වෙලා බලනවාම දවසක් කර දවසක් දානවා ග්‍රෑම් එකක් වල ඇල්බර්ට් සොලියුෂන් සතියට දවස් 3ක් දානවා ග්‍රෑම් 3ක් එක ගහකට කැල්සියම් එක දානවා දවස් 3ක් ඒක වතුර දිගේ වතුර දී කළා වතුර දී කළා දානවා ඒකට මේක ඔක්කොම කලවම් කරලා මේ දානවා මේ ගෑම ඇල්බර්ට් සොලියුෂන් එක ග්‍රෑම් 3ක් සතියකට ඊට පස්සේ කැල්සියම් නයිට්‍රේට් එක ග්‍රෑම් 3 K45 එක දවසක් දානවා එක දවසක් දානවා සතිය දවස් 7ට ඔව් නැත්නම් මෙයාලට මදි මේ කියන්නේ ගස් ලොකුයිනේ කෑම ගොඩක් ඕනේ මෙයාලට දැන් ඔය අපිට වගේ තමයි කන්න පොඩි නු යාර අපිට දෙනවා ඒ ටික දෙනවා පව ඔව් මේකේ මාධ්‍ය දාලා තියෙනවා නේද? මාධ්‍ය දාලා තියෙන පුතේ මේකේ ගොඩාක් අය වර්ධ ගන්න දේ තමයි අපේ ඉස්සෙල්ලා මේ පොට් එකේ වල මේ තියෙන කඩේ තියෙන හිල් ටික මදි. අපි වැඩිපුර හිල් ටිකක් විදලා තියෙනවා. යටින් වැඩිපුර තව හිල් ටිකක් විදලා ඊට පස්සේ මතු පිටිපස් තාච්චි එකයි කරතහය තාච්චි එකයි කාලකෝ එකමාරක් දාන්න ඕනේ. ඊට පස්සේ කොම්පෝස්ට් තාච්චි භාගයක් වෙන්නත් ඇති කොම්පෝස්ට් එක න. ඊට පස්සේ මම අමතර කවලම් කරලා තියෙන පුතේ පොල්ලෙලි කෑලි වල. පොල්ලෙලි කෑලි එක. ඒකද කවලම් කරලා පුරවලා මේ අඟල් 3ක් විතර ඉතුරුෙදි මේ පැකට් එක පුරවන්නේ. ඊට පස්සේ උඩටම වේලෙන ට්‍රාය දාලා දිනවා කොහොමවත් පොල්ලෙලි කෑලි මිශ්‍රණයක් මේ කොම්පෝස්ට් එක. ඒකෙන් තමයි පැකට් එක වේලෙන්නේ. ඒ කියන්නේ වැඩි මූල් ටික තියෙන මේ උඩ තට්ටුයි. ඔය කුසකර්ම දෙපාර්තමේන්තුවේ මේගොල්ලෝ කියනවා මේකට ඇල්බර්ට් සොලියුෂන් මේගොල්ලෝ දවසකට ග්‍රෑම් එකක් දාන්න කියලා. එහෙම ඕනේ නැම මේ කියන්නේ නිර්පාංශ වගාවට තමයි ඒ ගාන කියන්නේ. ඔව් ඇල්බර්ට් කියන මේ ප්‍රොෆෙසර් හදලා තියෙන්නේ නිර්පාංශ වගාවට තමයි දවසකට ඇල්බර්ට් සොලියුෂන් එකක් වෙනවා. අපි කොම්පෝස්ට් එකේ දෙනවා නම් මෙච්චර අපිට මේකට පොර ඕනේ නැහැ. අපිට අඩු පොර මානින් ගියේ මේ එළු පොර දාලා තියෙන්නේ. මේ එළු පොර වලට මේනවා. අපිට අනිවාර්යෙන් බලන්න ඕන පුච්චලක් දාන්නේ නැත්තම් නෑ මම නිකම්මයි මාස 6කට වැඩි පරණ වෙන්න ඕනේ. ඊට කල් මෙහා වුණොත් ඇමෝනියම් හැදිලා මේකේ මේ දිලීර එනවා. ඔව් මේකේ එළු පොර වල අර මුත්‍රායික එළුවන්ගේ මුත්‍රායික සැර වැඩි කමට ඇමෝනියම් හැදෙනවා. එතකොට තමයි මුල් තැම්බෙන්නේ. එතකොට අපි මාස 6ක් මේක පරණ කරන්න ඕනේ. තෙමෙන්ඩ වගේ දාලා තියන්න ඕනේ නැත්තම් අපි පොලිතින් එකකින් වහලා තිබ්බොත් මාමේ එතකොට අපිට නිකන් අර ගඳ නැතුව වෙලා යනවා කියන්නේ ඇමෝනියම් එක කරේ. එතකොට මේ මුල් තැම්බෙන්නේ සැර නැතුව යනවා. නැත්නම් පුච්චන්න ඕනේ. පුච්චන්න ඕනේ. දැන් මගේ මේ ගස් 90ෙම එක ගහක්වත් තාම කිසිම රෝගයක් නැහැ. දැන් මේ මාසේ 11 වෙනි මාසේ. ඔව්. තව මාස 6ක් 7ක් ඇද්ද මේක. ඔව් මට වෙලා තියෙන්නේ උසමදිකම උසමදිකම. ඔයා දහමු නෙට් එක උසමදි මේක අඩි 9ක් අඩි කීයද ගාවේ? අඩි 7මාරයිනේ මම ගාලා තියෙන්නේ මාමේ අඩි 9මාරක් 10 එනවා නෙට් එක. පුතේ එහෙ කීයද? අඩි 10ක්වත් යන්න නෑ. 10ට ඔව් 10ටත් වැඩිද වන්ද? ඔව් 10 12 ගන්න පුළුවන් හොඳයි 10ටත් වැඩි කරන්න 12ටත් වැඩි කරන්න පුළුවන් ඒත් හොඳයි ඉන්නේ. ඒ කියන්නේ අපේ මේ ගහක් යනවා අඩි 15ක් විතර. උසයන එක දිගට තිබ්බොත් උසයන. ඔව් මේ ගහ දැන් මෙහි වැල වගේ ගිහිල්ලා තියෙන මේ ටික දිගෑරියොත් මේ අත්ත ගිහිල්ලා තියෙන මේ අත්ත අර හරේ වැඩි 15ට වැඩි දිග. සාමාන්‍යයෙන් අපි මේ ඇත්තටම මේ වගේ හැදුවොත් අඩි 20ක් විතර උස්සලා. අන්න මාමේ එහෙනම් සුපිරියට හැදෙනවා බෑග් එකක් අඟල් 18 10 විතර බෑග් එක දැම්මම අවුරුදු 5ක් විතර ගහක් තියාගත්තා. ගහ මැරෙන්නේ මැරෙන්නේ මාමේ. අපේ මේ ලෙඩ ටික මේ මේක ඒක මම හොයන්නේ අලුත්ම. ඔව් අපේ ලෙඩ ටික කට්ටිය හදා ගන්නවා නැත්නම් 20ක් උස්සනවා. ඔව් උස්සලා අර ඔයා කෝටේ ලොකු මැද අඩි 22ක් 23ක් ගහලා ඉවරලා ගමොත් එම ලොකු බෑග් එකක දැම්මොත් ලෙඩ නෑ අස්වෙන්න වැඩි කරල් ලොකුයි. ගහ ලොකු වෙන්න කරල් ලොකුයි පුෂ්ටිමාත් ඉවරලා අවශ්‍ය පෝෂණය දැන් අපිට උනත් ඉවරලා ওই කාලේ යෝධයෝ කියන්නේ මේ පුතේ අපි අතරම හිටපු මිනිස්සු ඒ වුණාට යාළුවා ශක්තිමත් වෙරි කමන තිබිලා තියෙනවා. ඔව් අපේ අනිත් එක තමයි පෞරාණික නැකත් ටික නැති කමින් තමයි මේ ගොවිතැන විනාශ වෙලා තියෙන්නේ. ඒවා ඉතින් අපේ ගමේ මිනිස්සු දැනගන්න අපෙන් බොරෝ යන්නේ. ඒක තමයි මාමලා ගාවේ නැකත් ටික තියෙනවා. ඕක සමාජයට આવොත්
කවුරු කට්ටිය ගන්න නැතිකම තියෙන්නේ. ගන්නද ගන්නේ